සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ඔයාලට අරගෙන ආවේ ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ ජොබ් වේකන්සි එකක් ගැනයි. ඔන්න ඔයා ඉතින් එයා හොස්ට් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න ගර්ල් කෙනෙක් නම් මේ අවස්ථාව ඔයාට හොඳ ඔපචුනිටි එකක් වෙයි. ඉතින් අපි ඊළඟට බලමු මේකට අදාළ ක්වොලිෆිකේෂන්ස් මොනවද, ක්ලෝසින් ඩේට් කවද්ද, ඒ වගේම ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා ඔයාලට කරන්න. අපි ඔයාලගේ පහසුව වෙනුවෙන් අලුතෙන් WhatsApp channel එකක් හදලා තියෙනවා. ඒකේ link එක අපේ channel එකේ වගේම පහළ comment section එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ link එක හරහා ගිහින් අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලන්නේ ඔයා subscribe කරලා නැතුවම නම් ඉතින් ඉක්මනට ගිහින් subscribe කරලා තියාගන්න. එතකොට තමයි අපි දාන අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකේ මුලින්ම දාලා තියෙන්නේ responsibilities කිහිපයක්. ඉතින් ඒකෙදි කියලා තියෙන්නේ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සපයන්න ඕනි. ඒ වගේම මගින්ගේ සේෆ්ටි එක ගැනත් සහතික කරන්න ඕනි. ඒත් එක්කම මගින්ට ගොඩවීම, ආසන වෙන් කිරීම, ගමන්වලු ගබඩා කිරීම සඳහා සහාය වෙන්න ඕනි කියලා. ඒ වගේම ආහාර පිළිගන්වන්න හා ඕනෑම විශේෂ මගේ ඉල්ලීමක් ඉටු කරන්නත් ඕනි කියලා මෙතනදී කියලා තියෙනවා. ඒ වගේම ගුවන් ගමන් හදිසි අවස්ථා කළමනාකරණය කරන්නත් ඕනි කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒ වගේමයි අවසන් වශයෙන් කියලා තියෙනවා ගුවන් සමාගමේ සංස්කෘතිය වටිනාකම් සන්නාම ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට සහාය වෙන්න ඕනි කියලත්. ඉතින් අපි ඊළඟට බලමු මේකට ඉල්ලන සුසුකම් මොනවද කියලා. ඉතින් මුලින්ම කියලා තියෙනවා ශ්‍රී ලංකා කාන්තා පුරවැසියෙක් වෙන්න ඕනි කියලා. ඒ වගේම වයස අවුරුදු 18ත් 27ත් අතර වෙන්න ඕනි කියලා. ඒත් එක්කම ඔයා අනිවාර්යෙන්ම සිංගල් කෙනෙක් වෙන්න ඕනි. ඒ කියන්නේ අවිවාහක කෙනෙක් වෙන්න ඕනි කියන එකයි. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට C සාමාර්ථයක් තියෙන්න ඕනි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හොඳට හැසිරවීමේ හැකියාවක් තියෙන්න ඕනි කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ආයෙ කියලා තියෙනවා ඔයාගේ පෙනුම ස්මාර්ට් වෙන්න ඕනි කියලා. ඒ වගේම මෙතනදී උස ගැන සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඔයාගේ උස සෙන්ටිමීටර් 157.5ක් හරි බාහුව සීමාව සෙන්ටිමීටර් 212ක් හරි වෙන්න ඕනි කියලා තමයි මෙතනදී මෙන්ෂන් කරලා තියෙන්නේ. ඉතින් මේ කියපු සුසුකම් ඔයාට තියෙනවා නම් මෙන්න මේ සයිට් එකට ගිහින් ඔයාට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් ක්ලෝසින් ඩේට් දාලා තියෙන්නේ මැයි 14 නිසා ඊට කලින් දාන්න කියලාත් ඔයාලට මතක් කරනවා. එහෙනම් මායි අපි අලුත් වීඩියෝවකින් හම්බෙමු. ඉතින් මේ වගේ ජොබ්ස් ගැන, කෝසස් ගැන, අලුත් අප්ඩේටස් ගැන අපි මේ නාලිකාව හරහා ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මතක ඇතුව notification bell එකත් click කරලාම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.